හයි ළමයි මොකද කියන්නේ? කඩේ තියෙන කෘත්‍රිම රසකාරක දාලා තියෙන සුප් කැට වෙනුවට ගෙදරදීම අපි සෞඛ්‍ය ආරක්ෂිතව සුප් කැට හදාගමුද? එන්නකෝ මං අද කියලා දෙන්න. මුලින්ම අපි මේකට ගන්න එළවලු හොඳට සුද්ධ කරලා සාමාන්‍ය කොට හැඩයට කපා ගන්න ඕනේ. මේකට තක්කාලි දාන නිසා මැටි භාජනයක් ගන්නවා නම් ගොඩක් හොඳයි. ඊට පස්සේ ඒකට අපි ගන්න කුඩු බඩුත් දාලා ඒකට සාමාන්‍ය චුට්ටක් දාලා බෙරි වෙන ප්‍රමාණයට එළවලු ටික තඹ ගන්න ඕනේ. ඔයාලා සේර රසට කැමති නැත්නම් සේර අලගන්නේ නැතුව ඉන්නත් පුළුවන්. ඒක තඹ ගනිද්දී ලුණුයි කරපිංචයි දාලා තඹන්න එපා. එළවලු එක තැඹුණාම පැත්තකින් තියලා වෙනමම පෑන් එකක් අරගෙන ඒකට පොල් තෙල් මේස හැඳි දෙකකුයි කෝන්ෆ්ලවර් මේස හැඳි දෙකකුයි දාලා කැටි නොගැහෙන්න චුට්ටක් කලවම් කරන අපි තඹගත්ත එළවලු එක තියෙනවනේ ඒක දාලා චුට්ටක් කලවම් කරන ඒකටම අපි 3-5 මේස හැන්දකුයි කහ චුට්ටකුයි දාලා හොඳට කලවම් කරගන්න ඕනේ. කලවම් කරගෙන අපි ගත්ත ලුණු තේ හැඳි දෙක තියෙනවනේ ඒකත් දාන්න ඕනේ. මොකද මේ සුප් කැටේට ලුණු ගොඩක් වැඩි වෙන තරමට හොඳයි. ඊට පස්සේ හොඳට නිවෙනකන් තියන බෙන්ඩර් කරගන්න ඕනේ. බෙන්ඩර් කරගද්දී රම්පෙ කොළ ටිකයි සේරාල දෙකයි අයින් කරගන්න. අර අපි කලින් අරන් තියාගත්ත කරපිංච කොළ ටික තියෙනවනේ ඒ ටිකත් මේකටම දාලා බෙන්ඩර් කරගන්න. එකට ලං ෂීට් එකක් එල්ලලා අපි බෙන්ඩර් කරගත්ත මිශ්‍රණය ඒකට දාලා ෆ්‍රිජ් එකේ තියාගන්න ඕනේ. ඒක සෙට් වෙනකන් තියෙන බෙන්ඩර් කප් එක සෝදපු වතුර ටික මේ බලන්නකෝ පැය දෙකක් විතර ෆ්‍රිජ් එකේ තියලා ගත්තට පස්සේ අපේ සුප් කැටවල ඔයාලට කැමති ප්‍රමාණයට කෑලි කපලා බොක්ස් එකකට දාලා ෆ්‍රීසර් එකේ දාලා ඔයාලා රයිස් හදන වෙනාවට මොනවට හරි කෑමකට දාන්න ඕන නම් කඩෙන් සුප් කැට ගේන්නේ නැතුව මේකෙන් ඔයාලට කැමති ප්‍රමාණයක් දාලා ඔයාලගේ කෑම රස ගන්න පුළුවන්. චිකන් සුප් කැටත් ගෙදරදී හදාගන්න විදිහ මම ඔයාලට ළඟදිම කියලා දෙන්නම්කෝ. මගේ වීඩියෝ එක බලුවට ගොඩක් ස්තුතියි.